ලෑස්තිලා ඉන්නේ. අද මට බ්‍රයිඩ් කෙනෙක්ව ඩ්‍රෙස් කරන්න යන්න තියෙනවා. ඉතින් මම හිතුවා මම normally day to day කරන මේකප් look එක කොහොමද කියලා ඔයගලන්ට පෙන්නන්නට ටක් ගාලා කරන එක. ඉතින් මුලින්ම මම මූණ ක්ලෙන්ස් කරලා තියෙන්නේ. හැබැයි ක්ලෙන්ස් එකෙන් පස්සේ මම කලින් වීඩියෝ එක මම යූස් කරන ක්ලෙන්ස් එක මේක ඇවිල්ලා සෙරාවේකේ බ්ලෙමිෂ් කන්ට්‍රෝල් කියන ක්ලෙන්ස් එක. ඒක තමයි මගේ මෙන්න මේ චූටිත් නැහැ සාමාන්‍ය සයිස් එකේ බිබිලි එන නිසා. ඊට පස්සේ මම මගේ මුණ ටෝනර් කරනවා නියුට්‍රොජෙනා එකෙන්. නියුට්‍රොජෙනා ටෝනර් එකෙන් මම ඉතින් දඩබඩ මේකප් සහ මගේ වැඩ දඩබඩ ඒව තමයි ඔක්කොම තියෙන්නේ. පුළුන් කෑලි වලින් ගගා ඉන්න වෙලා නැති නිසා ටබ්බක් ගාලා මේකෙන්ම ඉස්සෙල්ලා ලයිට් එක වැරදි පැත්තෙන් අල්ලපු නිසා වෙන්නේ නැති. මෙන්න මේ ඒත් මට හිතෙන්නේ නිකන් පේන්නේ වගේ. ලාරෝස් පොෂේ එකේ මෙන්න මේ B5+ කියන ක්‍රීම් එක යූස් කරන්නේ. ඉතින් මේක ගොඩාක් හොඳයි ඩ්‍රයි ස්කින් තියෙන අයට, ඒ වගේම ස්කින් ඩැමේජ් තියෙන අයට, ඒ වගේම හොඳ මොයිස්චරයිසර් එකක් අවශ්‍යයිට. සන්බ්ලොක් එක හැබැයි යුරෝප් වල ඉන්න කෙනෙක්ට මේ දවස්වල සන්බ්ලොක් අවශ්‍ය නැති වුණත් මම සන්බ්ලොක් යූස් කරනවා. ඒකට හේතුව තමයි මගේ මේකප් එක ස්මූත්ලි මගේ ෆවුන්ඩේෂන් එක ඇප්ලයි කරගන්න පුළුවන්. මේකේ තියෙන ඔයිලි ගතියත් එක්ක ද ඕඩිනරි එකේ තියෙන සන් සිරම් එක මේක. ඉතින් මම මේකත් පොඩ්ඩක් යූස් කරනවා. අනිවාර්යෙන්ම වැස්ස තිබ්බා අවුව නෑ සීතලයි කියලා නෙමෙයි, පොඩ්ඩක් හරි සන්බ්ලොක් එකක් යූස් කරන්න ඕන අපි. මොකද අපේ ස්කින් එක ගෙදර ලයිට් එකට පවා ඩැමේජ් වෙන්න පුළුවන්. විදිහට කරන්නේ කිකෝ එකේ ලික්විඩ් ෆවුන්ඩේෂන් එක ඉන්ස්ටා මොයිස්චරයිසර් කියන මෙන්න මේ කිකෝ බ්‍රෑන්ඩ් එකේ නම්බර් 22 කියලා තමයි ගහලා තියෙන්නේ. අන්න ඒ ෆවුන්ඩේෂන් එක තමයි මම පාවිච්චි කරන්නේ. හැබැයි මම ෆවුන්ඩේෂන් ලොකුවට ඇප්ලයි කරන කෙනෙක් නෙමෙයි. මේකත් මම ක්‍රීම් එකක් වගේ පාවිච්චි කරන්න, විශේෂයෙන් මගේ මෙන්න මේ ඩාර්ක් ස්පොට් තියෙන තැන්වලට. ඒක ගානියේ එකේ BB ක්‍රීම් එක. මොකද මට අර මේ ලොකු මේ ලුක් එකකට මම ආස නැහැ. මගේ ලයිට් එක වැඩිද මන්ද? ඕකේ දැන් හරි. කලබලෙට මුකුත් කරගන්න බෑ ළමයි. විනාඩි 5ට මේ මේකප් එක කරන්න ඕන. හේතුව නැත්තම් මට බ්‍රයිඩ් ගාවට යන්න පරක්කු වෙන නිසා. ඊට පස්සේ මම ලූස් පවුඩර් ටිකකින් මේකප් එක සෙට් කරගන්නවා. ඊට පස්සේ මගේ අයි ෂැඩෝ පැලට් එකෙන් මම
පස්සේ යටටත් විදිහටම චුට්ටක් කලර් කරනවා. ඊට පස්සේ මිඩල් එකට ටිකක් ගෝල්ඩ් ටච් එකක් දෙනවා. මම මගේ පරණ මස්කාරා ඉවර වෙච්ච එකකින් තමයි මගේ අයිබ්‍රෝ දෙක මේ විදියට පීරගන්නේ. ඊට පස්සේ මම අයිලයිනර් ගන්න ආස නැහැ. ඒ නිසා මම මස්කාරා විප කරනවා. විදියට ඊළඟට මෙන්න මේ ලෝරියල් highlight palette එකෙන් මම චුට්ටක් highlight කරගන්නවා. bronze එකෙන් චුට්ටක් මේ විදියට කට් එක දාගන්නවා. අවසාන වශයෙන් මගේ ලිප්ස්ටික් එක. ඒකත් ඉවර වෙලා මේකත් ඇවිල්ලා පින්ක් ලේඩි එක මම හිතන්නේ කිකව් මිලානෝ තමයි. මේ කිකෝ එකේ ලිප්ස්ටික් ලොන්గ్ ලාස්ටිං දවස 3ක් තියාගන්න පුළුවන්. මැට් ලිප්ස්ටික් එක යූස් කරාම. ඉතින් ඕක තමයි මගේ ඩේ ටු ඩේ normal makeup routine එක. ඉතින් දැන් මට ගාලා යන්න ඕන මගේ බ්‍රයිඩල් ඩ්‍රෙස් කරන්න. ගිහලා එන්නම්. bye.